ආයිබෝවන් මම අද ඔයාලට පැහැදිලි කරන්නේ අඹ වගාව ගැන ටීජර්සි අඹ වගාවක් ගැන මේ අඹ වගාව ගැන පැහැදිලි කරන මේ ලස්සන අඹ වගාවක් තියෙන්නේ ඒ ගැන ඔයාලට අඹ වගාව ගැන විතරයි පැහැදිලි කරන්නේ ඉදිරියේදී මේ අඹ වගාව හරියට කරන්නේ කොහොමද මේ අඹ වගාවේ ගහක් හරියට පවත්වාගෙන යන්නේ කොහොමද කියලා ඔය සියලුම විස්තර ඔයාලට මම වීඩියෝ එකකින් දාන්නම්. දැන් අද වීඩියෝ එකෙන් මම අදහස් කරන්නේ ඔයාලට මේ අඹ වගාව සම්බන්ධයෙන් මේ අඹ වගාව හොඳ ආදායමක් ගන්න පුළුවන් හොඳ වගාවක්. ඒ නිසා ඔයාලටත් මේ සම්බන්ධයෙන් දැන ගැනීම සඳහා මම මෙම වීඩියෝ එක කරන්නේ. මේ හොඳට වැඩුණු හොඳ ලස්සනට වැඩුණු අඹ වගාවක්. දැන් මේ අඹ වගාවේ තාම මේ මල් පලගෙන නෑ. දැන් මල් පල ගැනීම සඳහා සූදානම් වෙලා තියෙන අඹ වගාවක්. ලස්සනට තියෙනවා මුළු දැන් තැනින් තැන මල් හටගෙන එනවා. සමහරක් ගස්වල මල් හටගෙන ගෙඩිත් හැදිලා තියෙනවා. මේ තියෙන්නේ ගෙඩි හැදිලා. දැන් මේ මුළු අඹ වගාවෙම මල් එනවා. ඒක සම්පූර්ණ වීඩියෝ එක මම ඔයාලට මේ අඹ වගාවක් හරියට හදන්නේ කොහොමද, අඹ වගාවෙන් පළදාව ගන්නේ කොහොමද, ඒ වගේම අඹ වගාවේ මල් හටගන්න කරන්නේ කොහොමද, මොකද කරන්නේ, කප්පදු කරන්නේ කොහොමද මේ කීරෙවලා ඉදිරියේදී මම ඔයාලට වීඩියෝ එකක් දාන්නම් එකින් එක පැහැදිලි කරලා. දැන් මේ අඹ වගාව ලස්සනයි තියෙනවා. ඒ නිසා තමයි ඔයාලට මේ වීඩියෝ එකම දැම්මේ. ඔන්න මේ බලන්න. දැන් මේකෙන් ගෙඩි හැටගෙන තියෙනවා. දැන් ඒවට ඉදිරියේදී අර පැකට් දාන්න